එතකොට ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගිය තැන රජගහනුවර සප්ත පර්ණී කියන ගුහාව ඉදිරිපිට ප්‍රථම ධර්ම සංගායනාව කරා. ඒ ප්‍රථම ධර්ම සංගායනාවට මූලිකත්වය ගත්තෙත් අජාසත්ත රජ්ජුරු. එතකොට බලන්න තවන්ගේ පියාමරලා පීට්‍රූ ගහතන අකුසලයක් කරපු ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ මරන්න දුනු සිල්පීන් යොදෝපු නාලාගිරි ඇතාකුලප්පු කරලයපු නොයෙක් විදිහට දේවදත්තත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේට මුල් කාලේ හතුරුකං කරන්න ඉදිරිපත් වෙච්ච මේ අජාසත්ත රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ ගැන ඒ වෛරයේ තරහව සම්පූර්ණයෙන් නැති වුණා විතරක් නෙමෙයි පුදුමාකාර සද්ධාාවක් ඇති කරගෙන. තමන්ගේ ජීවිතයේ අවසාන කාලෙ මේ තරන් සද්ධාවන්ත කෙනෙක් පෘතජ්ජනයන් අතර හිටිය නෑ. මොකද මාර්ගඵලයක් ලබන්න බෑ. අකුසල විපාකෙ බලවත් වැඩි. ආනන්තරි අකුසලෙන් ධර්මාවබෝධය කිරීමේ පින වැහිලා තිබුණේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවක අදෙස් 3 වතාවක් සිහිසුන්නුනා. ප්‍රථම ධර්ම සංගායනාව කර ශාසනී වෙනුවෙන් විශාල කටයුත්තක් කරේ අර මුල් කාලි හතුරුකං කරපු කෙන. එතකොට අපිට පේනවා ඇයි එහෙම රජ්ජුරුවන්ට ඒ තරහ වෛරය නැති කරගන්න පුළුවන් වුණේ. ඒකට හේතුව රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන තිබුණේ ඉරිසියාවක් නෙමේ. රජ්ජුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙලා තිබුණේ අනවබෝධයක්. අනවබෝධයෙන් ඇතිවෙන තරහව අනවබෝධයෙන් ඇතිවන වෛරය අනවබෝධයෙන් කරන දේවල් අවබෝධය ඇතිවීම තුළ ඒව සම්පූර්ණයෙන් නැති වෙලා යනු. පස්සේ ඔහුට තේරෙනවා අනේ මං වැරදි. මං හිතාගෙන හිටපු විදිහ වැරදි. මං වැරදි දෙයක්න විශ්වාස කරේ. මං හිතු ඔය විදිහට නෙමෙයිනේ. බලපුහා මටනි වැරදිලා තියෙන්නේ කියලා අනවබෝධයෙන් වෛර බැඳගත්ත කෙනා අවබෝධය ඇති වෙනකොට තමන්ගේ අදහස තමන් අතහැරලා තමන් නිවැරදි වෙනවා. අවසාන ඒ තරම් සද්ධාවන්ත ඒ තරම් පැහැදිච්ච ඒ තරම් ගෞරවෙන් කටයුතු කරන කෙනෙක් ශාසනී තුළ නැති වුණ. එතකොට අපිට පේනවා අජාසත්ත රජ්ජුරුවන්ට ඒ තරහ වෛරය නැතිකරගන්න පුළුවන්කම ලැබුණ. හැබැයි ඔබ දන්නවා දේවදත්ත ගැන. දේවදත්තට තිබුණේ අනවබෝධයක් නිසා ඇතිවෙච්ච වෛරයක් නෙමේ. දේවදත්තට තිබුණේ ඉරිසියාව. බුදුරජාණන් වහන්සේ ගැන ඉරිසියාවක් තිබුණේ. ඉරිසියාවෙන් ඇතිවන වෛරය නැතිකරගන්නවා කියන එක ලීසි දෙයක් නෙමේ. අන්න ඒක තමයි භයානකමදේ. පිංහතුනේ වෛරයට හේතුවෙන කාරණ අතර අනවබෝධයෙන් ඇතිවෙන වෛරේ අවබෝධයක්ත් එක්ක නැතිකරගන්න පුළුවන්. ඉරිසියාවක් තුළ වෛරයක් ඇතිවුණොත් ඒ පුද්ගලයාගේ දියුණුව දකින්න තවතවත් ඉරිසියා වැඩිවෙන. ඒ පුද්ගලයා බැබලෙනවා දකින්න තවතවත් ඉරිසියා වැඩි වෙනවා. ඔහුගේ ගුණ අනිත් අය වරණා කරනවා දකින්න තවතවත් ඉරිසියා වැඩි වෙනවා.